මේක ඇත්තටම අමති මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මෙතන. මෙතන පාලනාධිකාරියේ යම් පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් මත තමයි මේක විශ්වවිද්‍යාලය දක්වා යන එක නවත්තලා තියෙන්නේ. මේකේ කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුගත කරලා මේක උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් මේකේ 2019 ඉඳලා අවස්ථා 3කදී මේක කැබිනට් පත්‍රිකා නිකුත් වුණා. නමුත් මේ හැම අවස්ථාවෙදිම කැබිනට් පත්‍රිකාව යටපත් කරලා යම්කිසි බලවේගයක් මේක ක්‍රියාත්මක වෙනවා. මේ කියලා රාජ්‍ය අනුග්‍රහයක් යටතේ ඉන්න නිලධාරීන් සමග අපි කියන්නේ ඒ රජය විසින් ගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක මේක උසස් අධ්‍යාපන ආයතනයට යන්න තියෙන ඒ බාධා ටික නවත්තලා දීලා ඒ නිලධාරීන් මේකෙන් ඉවත් කරලා මේකේ විශ්වවිද්‍යාලයක් දක්වා මේක උසස් කරලා දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේකේ අනධ්‍යයන සේවක මණ්ඩලයට ඉල්ලන්නේ. මම අනධ්‍යයන සේවක මණ්ඩලයේ කැලුවා.